Hi, welcome back to my YouTube channel. ගුඩ කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්නේ. අද ඇවිල්ලා 2026 ජනවාරි 11 ඉරිදා දවසක් මම අදාවා මගේ යාළුවොත් එක්ක ගාලු කොටුවේ. ගෝල් ෆෝට් වල ගොඩ දෙනෙක් මේ දවස්වල කතා වෙන හැබැයි ගොඩක් අය ගිහිල්ලා නැති තැනක තමයි මම මේ ඉන්නේ. ඒ ඇවිල්ලා බ්ලැක් ෆෝට් එක. එහෙම නැත්නම් අපි කියන්නේ කළු කොටුව කියලා මේ එතන. මෙතනට ආවට පස්සේ තමයි හිතුනේ වීඩියෝ එකක් ගත්තා නම් හරි කියලා. ඒ නිසා එමින් ගමන් වීඩියෝ එකක් නැහැ. මෙතන ඉඳන් තමයි වීඩියෝ එකක් ගත්තේ. මේ තියෙන්නේ බ්ලැක් ෆෝට් එකට ආවට පස්සේ වටේම පේන මුහුද පුදුම ලස්සනක් තියෙන්නේ. ඇත්තටම කොටුව කියන්නේ මාරම ලස්සන තැනක් කියන එක මෙතනට ආවට පස්සේ පේනවා. මේ බ්ලැක් ෆෝට් කියන එක මම හිතන්නේ වැදගත් වෙන්නේ මේක ඉස්සර ඇවිල්ලා ඒ කියන්නේ ඔය ඩච් අය පෝර්තුගීස් ඉන්න කාලේ කියන්නේ මොකද්ද පෘතුගීසි ලන්දේසි ඉන්න කාලේ මේක ඇවිල්ලා අවිගබඩාවක්. එතකොට මේකේ වෙපන්ස් තිබිලා තියෙනවා. ඒවල අර ප්‍රදර්ශනය කරන්න චුට්ටක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම වෙපන්ස් නැහැ. ඒ කාලේ පාවිච්චි කරපු දේවල් වල ස්ට්‍රක්චර්ස් ඒ වල ඉන්ට්‍රොඩක්ෂන් ටික ඊට පස්සේ සැම්පල්ස් වගේ තියෙන දේවල් තියෙනවා. මේවා ඒ කියන්නේ මෙන්න මේ තියෙන විස්තර ඇවිල්ලා කියවලා බලන්න මම හිතන්නේ ඉගෙන ගන්න ළමයින්ට නංගිලා මල්ලිලා දරුවෝ මේ හැමෝටම මෙතනට එන එක වාසිය. කියන්නේ දැන් අපි ඔය හිස්ටරි වලදී හැම ඉගෙන ගන්නවනේ ගෝල් ෆෝට් එක වැදගත්යි ඩච් අය පෝර්තුගීස් අය මේ කට්ටිය ආපු තැන් ඔහොම කියලා. එතකොට මෙතනට ආවට පස්සේ ඒ දේවල් අර හොඳට විස්තරාත්මකව අපිට මේ දේවල් කියවලා දැකලා බලා ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ඉගෙන ගන්න අයට ලොකුවට මෙතන වැදගත් වෙනවා. ලස්සන වගේම ඉගෙන ගන්න දේවලුත් තියෙනවා. මේ තියෙන්නේ ඒ කාලේ පාවිච්චි කරපු වෙපන්ස්. මෙන්න මේ කියන විස්තර ටික, ඒ කියන්නේ මේ ඩිස්ප්ලේ කරලා තියෙන විස්තර ටික කියවලා බලද්දී ඇත්තටම හිතනවා ලංකාවේ මිනිස්සු කොච්චර දක්ෂයිද අපේ තිබුණු දේවල් කොච්චර නම් අපිට ඒ කියන්නේ වටින දේවල් කොච්චර නම් අපිට නැති වෙලා තියෙනවද අහිමි වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ අපිට දකින්නවක්වත් නැහැ. මේකේ විස්තරවල තියෙනවා මේ ඒ කාලේ පාවිච්චි කරපු වෙපන්ස් ලංකාවේ අය හදපු දේවල් අදටත් වෙන රටක ප්‍රදර්ශන භාණ්ඩයක් විදියට කෞතුකාගාරවල තියෙනවා කියලා. ඒව දැක්කම නම් ඇත්තටම ලොකු දුකක් දැනෙනවා. ලංකාවේ මිනිස්සු කොච්චරනම් දක්ෂ වුණත් ප්‍රයෝජනයක් නැහැ කියලා. ඓතිහාසිකව බ්ලැක් ෆෝට් එක වැදගත් වගේම මෙන්න මේ ලස්සන පරිසරය නිසා බ්ලැක් ෆෝට් එක ගොඩක් හයිලයිට් වෙනවා. ෆොටෝස් ගන්න එනවා. මාරම ලස්සනක් තියෙන්නේ. මේක ඇවිදිද්දි මේ දේවල් බලද්දි පුදුම සතුටක් තියෙන්නේ. ආඩම්බරයක් දැනෙනවා. ගාල්ල මෙච්චර ලස්සනයි නේද කියලා. ඒ ටිකත් බලලා අපි දැන් යන්න හදන්නේ YouTube එකේ බ්ලැක් ෆෝට් ගැන තියෙන වීඩියෝස් වල ඔයාලා දැක්කලා ඇති අර බින්ගයක් වගේ එකක් ඇතුලෙන් යන වීඩියෝස්. අන්න එතනට තමයි අපි දැන් යන්න හදන්නේ. මෙන්න මෙතනින් තමයි ඔය කියන බින්ගෙට ඇතුළු වෙන්න තියෙන්නේ. ඉතින් යද්දී හරිම ෂෝයි. හරිම කූල්. මම හිතන්නේ අර සිමෙන්ති ගල් වලින් කවර් වෙලා තියෙන හින්දා වෙන්නේ නැති. මෙන්න මෙතනින් තමයි අපි ඇතුල් වෙලා යන්නේ. මෙතනින් ඇතුල් වෙලා ගියාට පස්සේ තියෙන වෙනමම පරිසරයක්. ඔයාලා ආවම වීඩියෝ එක බලද්දි තේරෙනවා. මෙන්න මේ යන ටික තමයි මගේ යාළුවෝ. මේ 3 දෙනයි තව එක්කෙනෙක් ඉන්නවා. අපි 4 පිරිමි ළමයි 4 දෙනෙකුයි මමයි තමයි ගියේ.
කියන්නේ මේක කරකෙව්වම මේක වැහෙන්නද දාලා තියෙන්නේ. යාළුවෝ ගැන කතා කරද්දී මෙන්න මේ 4 දෙනා ගැන කතා කරන්නම ඕනේ. ඒ ගැන වීඩියෝ එකේ තව ඉස්සරහට බලා ගන්න පුළුවන්. ආයුධ කපඩාවක් තිබුණ නිසාද? මම කියවනේ අතන බින්ගෙන් ඇතුළු වුණාට පස්සේ අපි එළියට යන්නේ වෙනමම පරිසරයකට කියලා. ඒ මෙන්න මෙතනට තමයි එන්නේ. මෙතන තියෙනවා කාලතුවක්කු, يعني ඔය පරණ දේවල් විතරක් නෙවෙයි වටේම මුහුද පේනවා. ඒ විතරක් නෙවෙයි ගාල්ලයා නම් හොඳටම දන්න තැනක් තමයි ওই ජැටිය කියන්නේ. නාන තැන සහ නාන්න පුරුදු වෙන තැන. මෙන්න මේ තියෙන්නේ ඒ ජැටිය. මෙතනින් එහා පැත්තේ තමයි ඔය කියන බ්ලැක් ෆෝර්ට් එක තියෙන්නේ. රමේෂ් මල්ලි නම් කිව්වේ ගාල්ලේ සුවහසක් පීනන්න බැරි කොල්ලන්ට පීනන්න පුරුදු වෙන තැන තමයි මේ තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි ජැටිය පැත්තේ ඉඳන් බ්ලැක් ෆෝර්ට් එකේ බලද්දී අපිට පේන්නේ. ඔන්න ඔතන තමයි බින්ගේ මාරම ලස්සනක් තියෙන්නේ. ඒ කියන්නේ වෙන රටකට ගිහින් බලනවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ මෙතන ඉඳන් බලද්දී. මෙන්න මේ 4 දෙනාත් එක තමයි මම ෆෝඩ් ගියේ. මම කලින් කිව්වනේ අපේ යාළුකම් ගැන කතා කරන්න කියලා වීඩියෝ එකේ ඉස්සරහදී. ගිය අවුරුද්දේ දුරුදු පෝයේ ඉඳන් තමයි අපේ යාළුකම් පටන් ගත්තේ. හැබැයි මේ අවුරුද්දේ දුරුදු පෝය වෙද්දී ඒ යාළුකම් ගොඩාක් ශක්තිමත් වෙලා අපි ඔක්කොම එකම වයිබ් එකේ මිනිස්සු එකම විදියට හිතන පතන එකම විදියට හැසිරෙන අය කියන එක තේරුම් අරගෙන ඉන්නේ. මෙයාලත් එක්ක නිකන් කතා කරද්දී මාරම රිලැක්සින්. ඒ කියන්නේ පිරිමි ළමයි 4 දෙනෙක් එක මම ගෑනු ළමෙක් තනියෙන් කියන හැඟීම මට දැනෙන්නේ නැහැ මෙයාලා ඉන්නකොට. අනිත් එක තමයි කියන්න ඕන මේ ඔක්කොම කියන්නේ මේන් 3 දෙනෙක් මට වඩා බාලයි. එක්කෙනෙක් තමයි වැඩිමල් දිමුතු අයියා. අනිත් 3 දෙනාම මට වඩා බාලයි. හැබැයි ඒ වුණාට අපි එකට ඉන්නකොට අපි කතා කරන දේවල් මේ දේවල් ගැන හිතලා බලද්දී මාරම ඇඩ්වාන්ස්. ඒ කියන්නේ අපි ගැඹුරින් හිතන්න ඕන තැන් වලදී ගැඹුරින් හිතනවා. රිලැක්ස් එකේ ඉන්න ඕන තැන් වලදී රිලැක්ස් එකේ hina වෙලා ඕපුදුප කතා කරගෙන ඉන්නවා. මම හිතන්නේ හැම මිනිස්සෙක්ගේම ජීවිතයකට යාළුවෙක් කියන දේ වටිනවා. ජීවිතේ මොනවාම හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ අපිට මොනවා හරි කතා කරන්න ඕන වුණොත් අපේ ළඟ කෙනෙක් ඉන්න ඕනි. අපිට මොනවා හරි උදව්වක් ඕන වුණොත් මොනවා හරි ප්‍රශ්නයක් ඕන වුණොත් ඒ දේවල් ගැන කතා කරන්න තීරණයකට එන්න මනස රිලැක්ස් කරගන්න අපි හැමෝටම යාළුවෙක් කියන කෙනෙක් ඕනේ කියන එක මෙන්න මෙහෙම එළියට ගියාම හොඳටම දැනෙනවා. මෙන්න මෙතනින් තමයි දැන් මම මේ ඔයාලට පෙන්වන්නේ මේ බ්ලැක් ෆෝර්ට් එකට එන පාර. මොකද මම ඔයාලට කිව්වනේ වීඩියෝ එක පටන් ගනිද්දී මට ඒ කියන්නේ එන පාරේදී වීඩියෝ කරන්න බැරි වුණා. ආවට පස්සේ තමයි හිතන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තනම් හරි කියලා. හැබැයි යනකොට වුණ මම මේ පාර පෙන්නනවා. ගොඩක් අය මම හිතන්නේ ගාලු කොටුවට එන අය මෙන්න මෙතන මේ හුරුයි වෙඩින් ෆොටෝස් එහෙම ගන්නවා. මෙන්න මෙතනින් තමා මේ බ්ලැක් ෆෝර්ට් එකට එන්නේ. එද්දි ටිකට් එකක් ගන්නවා රුපියල් 50යි. වැඩිහිටි කෙනෙක්ට රුපියල් 50ක ටිකට් එකක් අරගෙන මෙතනට ආවා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. දේවල් දැනගන්නත් පුළුවන්, ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මනස රිලැක්ස් කරගෙන යන්න පුළුවන්. විතරක් නෙවෙයි ඔන්න නංගිල මල්ලිලා ඉන්නවනම් ෆොටෝ ෂූට් කරන්නත් පුළුවන්. ආයෙම TikTok එහෙම ගොඩාක් අය කරනවා. මෙතන ලොකේෂන් ලස්සන නිසා මෙන්න මෙතනින් ඇතුළට ඇවිල්ලා රුපියල් 50ක් දෙලා ටිකට් එක අරගෙන ඔයාලට පුළුවන් බ්ලැක් ෆෝර්ට් එකට යන්න. ගාලු කොටුවේ යන්නේ අයට මෙතන නම් හරිම හුරු පුරුදු තැනක්. කොටු උසාවිය කියලා කියන්නේ මෙතන. වෙඩින් ෂූට්ස් වලට නම් මාරම ප්‍රසිද්ධයි මේ තැන. මෙතන ඉඳන් අපි කතා වෙන ඊට පස්සේ අපි යන්නේ කොහෙටද මොනවද කන්නේ කියන එක. හැබැයි මෙන්න මේ චිත්‍ර ටික දැකලා කන අදහස පොඩ්ඩක් පස්සට ගියා. අපිට ඕන නම් මේ චිත්‍ර බලන්න. අපිට කියන්නේ අතර මේ අයිඩියා එක දැම්මේ දිමුතු අයියා. ඊට පස්සේ ඉතින් අපි 4 දෙනා ඒ ආර්ට් එක එකඟ වෙලා චිත්‍ර ටික බලන්න ගියා. මේ තියෙන්නේ හෑන්ඩ් ක්‍රාෆ්ට්. ඒ කියන්නේ අත්කම් නිර්මාණ කියලා කියන්නේ අපි අන්න ඒවා. අර මෙතන තියෙන්නේ පේන්ට් කරපු පොල් කටු. මේව දැක්කට පස්සේ නම් හිතන අපි කොච්චරනම් සම්පත් ප්‍රයෝජනට ගන්නතුව වීසි කරලා දානවද කියලා. පුදුම ලස්සනක් තියෙන පේන්ට් කරාම
මෙතන ගොඩක්ම ඉන්නේ ෆොරිනර්ස්ලා. ඒ කියන්නේ ලෝකල් අය ඉන්නවා අඩුයි. මේකේ දේවල් බලන්න මිලදී ගන්න ඇවිල්ලා තියෙන්නේ ෆොරිනර්ස්ලා. අපිත් මෙතනට යද්දි මුලදී හිතුවේ හෙන ගාණක් වෙයි කියලා. ඒ කියන්නේ අපිට මිලදී ගන්න බැරි තරම් මිල ගාණක් වෙයි කියලා. හැබැයි මෙතනට ගියාට පස්සේ තමයි අපිට හිතුනේ නෑ අපිට කියන්නේ ලෝකල් මිනිසුන්ටත් ගන්න පුළුවන් මට්ටමේ සාධාරණ මිල ගණන් වලට දේවල් තියෙනවා කියලා. ඇන්ටික් බඩු තියෙනවා. එimhe ඇවිල්ලා ලී කැටයම් වලින් හදපු කියන ඔය ඇත් පැටව් වලි පැටව් වගේ ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ජුවලරිස් වර්ග තියෙනවා. මේ පේන්ටින්ස් වලින් ඔක්කොම පේන්ටින්ස් වල වීඩියෝ ක්ලිප් ගන්න බැරි වුණා. එකක දෙකක වගේ තමයි zoom කරලා ගත්තේ. එහෙම ගත්තෙත් අපි 5 දෙනා කැමතුනේ චිත්‍ර 5කට. ඒ නිසා මේ චිත්‍ර 5 zoom කරලා තමයි අපි ගත්තේ. අපි කියන්නේ මම වීඩියෝ ක්ලිප් ටික ගත්තේ. මාරම ලස්සනයි. අපි මේ පේන්ටින්ස් වල ආටිස්ට් එක කතා කරා. මෙන්න මේ හාමුදුර කෙනෙක් ඇවිදින චිත්‍ර තියෙන. ඒ චිත්‍රේ රමේෂ් මල්ලි ගොඩක් කැමතියි කියලා කිව්වා. සහ මමත් කැමති චිත්‍රයක් මම මෙතන zoom කරලා ගත්තා. ඒකත් මම පෙන්නන්න. මෙන්න මේ චිත්‍රය. මේ තැඹිලි අරගෙන යන ඒ චිත්‍රයට මම මාර කැමතියි. මේ මෙතන ගහක් තියෙනව නේද? ඒ චිත්‍රය අපිට එහෙම පෙනුනට මේ චිත්‍ර 3D චිත්‍රක. ඒ කියන්නේ මේවා අපි ගෙදරක වෝල් ආර්ට් ඒ කියන්නේ බිත්තියක අපි එල්ලනවා නම් ලයිට් එකක් තියෙන තැනක එල්ලන්න කියලා කිව්වා. එතකොට අර 3D shape එකෙන් එනවා කියලා කිව්වා ඒ චිත්‍ර. පුදුම ලස්සනක් තියෙන්නේ. ඔයාලටත් ඇවිල්ලා මේ චිත්‍ර බලන්න පුළුවන්. කිව්වා පොඩි චිත්‍රයක් රුපියල් 6000යි, ලොකු චිත්‍රයක් රුපියල් 25000 ඉඳන් පටන් ගන්නවා කියලා කිව්වා. ඔන්න ඔයාලත් කොටුවේ ආපු වෙලාවක මෙන්න මෙතනට ඇවිල්ලා මේ දේවල් බලලා මිල ගණන් අහලා සාධාරණයි නම් ඔයාලට ගන්න පුළුවන් නම් ඒ දේවල් ගන්න පුළුවන්. චිත්‍ර ටික බලලා අපි දැන් මේ යන්නේ මොන හරි කන්න. සාමාන්‍යයෙන් කොටුවේ හවසට කෙනෙක් ආවහම ගොඩක්ම කැමති කොටුවේ ආමි කැම්ප් එකකින් කරන කැන්ටින් එකේ මොන හරි කාලා එක්කෝ ඒකින් දෙන චිකන් සුප් එක එහෙමත් නැත්නම් ඉඟුරු දාපු ප්ලේන් ටික බොන එක තමයි ගොඩක්ම ප්‍රසිද්ධ දේ. ඉතින් අපිත් දැන් මේ යන්නේ ආමි කැම්ප් එකේ කැන්ටින් එකට. එතනින් මොනවා හරි කාලා මොනවා හරි බීලා චුටක් වෙලා කතා කර කර ඉන්න තමයි අපි යන්නේ. මුලදී යද්දි නම් අපේ අයිඩියා එකක් තිබුණේ එළවලු රොටි ඉඟුරු දාපු ප්ලේන් ටී එකකුයි ගන්න. හැබැයි පස්සේ අදහස වෙනස් වෙලා කෑම ගොඩාක් ගත්තා. ඉඟුරු ප්ලේන් ටී ගත්තා, බීම ගත්තා, ආයෙම ඇවිල්ලා සම්බල් දාපු රොටි ගත්තා. එතකොට ඔන්න ඔය දේවල් අරගෙන මෙතන ඉඳන් කාලා අපි යනවා මෙන්න මේ උඩට. කන වීඩියෝස් නම් ගත්තේ නැහැ. ඇත්තට මෙතන අපි ගොඩාක් වෙලා හිටියා විනාඩි 20ක් 30ක් විතර වගේ කතා කර කර හිටියා. ඒ නිසා ඉතින් එතන වීඩියෝ ගත්තේ නැහැ. මොකද එතන හරිම ඇඩ්වාන්ස් කතා බහක් ගියා. ඒ කියන්නේ අපේ ලයිෆ් එක ගැන ඉස්සරහට ෆියුචර් ප්ලෑන්ස් ඔය දේවල් අපේ අවුරුද්දක අපේ යාළුකම් ඔය හැමදේම කතා වුන නිසා එතනදී වීඩියෝ කරන මූඩ් එකක් තිබුණේ නැහැ. මොකද ඒ වෙලාව අපිට වටිනවා ෆෝන් එකේ ඉන්නවට වඩා කියන එක හිතුන නිසා. මෙන්න මේ තමයි කොටුව ආවට පස්සේ අපිට පේන තියෙන ලස්සනම දර්ශනේ. මම මාර ආසයි තනින් තන පේන කොළ පාට තනකොළ පිට්ටනේ ආයිම කොළ පාටින් කඳු වගේ තියෙන දේවල් ඈතින් පේන මුහුද පියාඹන කපුටෝ හැම තැනම දුවන පොඩි ළමයි ෆොරිනර්ස්ලා තනින් තන මතුවෙද්දී කොටුව කියන්නේ වෙනමම වයිබ් එකක්. ගාල්ල කියන්නේ මෙච්චර ලස්සන තැනක්ද, කොටුව කියන්නේ මෙච්චර ලස්සන තැනක්ද කියන එක හිතෙන්නේ මෙන්න මේ වගේ කියන්නේ සන්සෙට් එකත් එක්ක කොටුවේ ආවට පස්සේ තමයි කොටුව අතරම ලස්සනයි කියන එක තේරෙන්නේ. මෙතන ඉඳන් ඈත බලාගෙන ඉන්නකොට මට දැනෙන්නේ මම නිකන් වෙන රටක ඉන්නවා වගේ. එන ෆොරින් කන්ට්‍රි එකක ෆීලින් එකක් දැනෙන්නේ. සමහර විට අර කොටුවේ හැමතිස්සෙම ෆොරිනර්ස්ලා දකින්න හම්බුන නිසා වෙන්නේ නැති එහෙම ෆීලින් එකක් දැනෙන්නේ. මෙතන
අපි ටිකක් වෙලා හිටියා ඉර බහගෙන යනවා බලන්න. හැබැයි මෙතනදී අපිට ඉර බහගෙන යනවා බලන්න බැරි වුණා. මොකද තාම ඉර අර මුහුදු මට්ටමටම ඇවිත් නැති නිසා තව ටික වෙලාවක් යන නිසා අපිට බලන්න බැරි වුණා ඉර බහගෙන යන දර්ශනේ. නැත්තම් මේක දාන්න. මේක හොඳයි. ජීවිතය සුන්දරද අපි තව ටිකක් ගමු වැඩිපුර එන්න. ස්ලෝ මොෂන් දාන්න. මම කියවනේ අපි 5 දෙනාම එකම වයිබ් එකේ 5 දෙනෙක් කියලා කියන්නේ හිතන විදිය සමහර දේවල් දිහා බලන විදිය කියන්නේ බලන කෝණය මේ දේවල් සමහර වෙලාවට එකම විදියයි. ඒ නිසා තමයි අර එකම වයිබ් එකේ සෙට් එකක් එකට ඉන්නකොට ඒ ගත කරන වෙලාවල් හරිම ෂෝ. ඒ කියන්නේ අපි 5 දෙනාම ෆීල්ඩ් 5ක ඉන්නේ. මෙතනින් අපේ ලිතුම් මල්ඩි යා තමයි පොඩිම. එයා තාම ඉගෙන ගන්නවා A levels කරන කෙනෙක්. අනිත් අපි 4 දෙනා නම් ජොබ් කරනවා. මේ ඉන්නේ වරුණ මල්ඩි. මම කියවනේ අපි 5 දෙනාගේ යාළුකම අවුරුද්දක් පරණයි කියලා. එහෙම කිව්වේ අපි 5 දෙනාම අපේ ගමේ පන්සල පිලාන ශ්‍රී මහා විහාරේ මීඩියා යුනිට් එකේ ඉන්නවා. ඒ නිසා තමයි අපි 5 දෙනා මෙහි තරම් ෆ්‍රෙන්ඩ්ලි ඉන්නේ. අර අපි දකින්න කෝණ වෙනස්, අපි කතා කරන මාතෘකා වෙනස් කියලා කිව්වේ ඒකයි. අපි දැන් ගාලු කොටුවේ ඉඳලා යන්නේ මහමෝදර තියෙනවා මේ ජොගින් පාත් එකක්. ඒකෙදි ඇවිල්ලා බෙන්ච් හයි කරලා තියෙනවා මිනිස්සුන්ට නිදහසේ කතා කරන්න, ජොගින් කරන අයට ජොගින් කරන්න. ඒ නිසා අපි නම් යන්නේ ජොගින් කරන්න නෙවෙයි, සන්සෙට් එකක් බලලා එතන මොන හරි දේවල් කාලා ටිකක් වෙලා කතා කර ඉඳලා එන්න තමයි අපි යන්නේ. කොටුවේ ගිහින් කාලා බඩ හොඳටම පිරලා තිබුණට මෙන්න මේ කෑම දැක්කම මෙතනුත් මොන හරි ගන්න ඕන වුණා. ඒ නිසා තමයි ඔන්න ඔව ගත්තේ. එක්කෙනාට එක ගානේ නම් ගත්තේ නෑ. මොකද එච්චර කන්න බඩේ ඉඩ තිබුණේ නෑ. මේ ගත්තු ටික ෂෙයා කරගෙන කන්න තරමට බඩේ ඉඩ තිබුණා. ඒ නිසා ඉතින් මේ දේවල් ගත්තා. අපි මෙතනට කද්දී තව යාළුවෙක් ආවා. මෙන්න මේ බලු යාළුවා. එයාට චූටි කෑල්ලක් දුන්නා. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා. හරි මහින්සකේ. මෙතනදී නම් අපි ෆොටෝස් ටිකක් ගත්තා. ඒ කියන්නේ අපි ප්‍රොෆයිල් වලට අප්ලෝඩ් කරන්න පුළුවන් જાති ෆොටෝස් නිකන් රැන්ඩම් විදියට අර සන්සෙට් එකක් අල්ලලා බීච් එක අල්ලලා ඔනෝම ෆොටෝස් ටිකකුත් අපි ගත්තා. ඒ වල වීඩියෝස් නම් නැහැ. මේ ඉන්නේ රමේෂ් මල්ලි. අපි හැමෝගෙම විනෝදාංශ තමයි. මෙන්න මෙයාගේ මේ කොණ්ඩෙට එක හෙයාර් ස්ටයිල් කරන එක පුදුමාකාර දසවදයක් දෙන. ඒත් ඉතින් හරිම හොඳයි. ඒ දේ හැමදේම ඉවසගෙන ඉන්නවා ඉතින්. හරිම ෂෝ ඉතින් ඒ යාළුකම්. අපි අද කතා කරන්නේ අමුතුම ජීවියෙක් ගැන. මේ ඉන්නේ පිටසක්වල ලෝකෙන් ආපු අමුතුම සතෙක්. මල්ලි කොහෙන්ද මේට ආවේ? ප්ලූටෝ වලින්. මොනවද කන්නේ? මනෝජාතිය මොනවද කියන්නේ? ඕකට කියන්නේ මලි කොත්තුමි කියලා. කොත්තුමි රහයිද? කොත්තුමි රහයිද? බලන්න ප්ලූටෝ වල ජීවිනුත් කන කොත්තුමි ඒවල තදම කන්න. අන්න කඩේ. ඔන්නෝම තමයි අපි එකතු වුණාම කරන වැඩ. ඊට පස්සේ අපි ආවා චායි ටී එකක් බොන්න ගෙදර යන ගමන්. දැන් වෙලාව 6:20යි. මේ තැන තියෙන්නේ මහමෝදර. අපි ගත්තේ මසාලා චායි ටී රුපියල් 100යි. ආයෙම ගත්තා ගුලාබ් ජාමුන් එකක් රුපියල් 50යි. ගාලාවට කෙනෙක් ඉන්නවා නම් හවසට අවිලා ඔයාලට පුළුවන් මෙන්න මේ කඩෙන් මසාලා ටී එකක් පීලා මූඩ් එක ෆ්‍රෙෂ් කරගන්න. චායි ටී පීලා අපි හැම ගෙදර ගියා. ගෙදර යන වීඩියෝස් නම් ගත්තේ නැහැ. මොකද රෑ වෙලානේ තියෙන්නේ. ඒ නිසා අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්නම්. එතකන් පරිස්සමින් ඉන්න. බයි බයි.